එකිනෙකාට පොඩ්ඩක්වත් දිරවන්නේ නැති අවුරුදු 22ක PhD කරන්න ආපු කොල්ලෝ දෙන්නේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේදී ඩෝම් රූම් එකකදී හම්බ වෙනවා 1995 දවසේ. මේ කොල්ලෝ දෙන්න හැමදාම හම්බුනාම කරන්නේ ආගියු කරන එක. හැබැයි මේ දෙන්න කොච්චර ආගියු කරත් දෙන්න එකට එකතු වෙලා බ්ලැක් ක්‍රබ් කියලා වෙබ්සයිට් එකක් හදනවා 1996. මෙන්න මේ වෙබ්සයිට් එක දිගටම කරගෙන යද්දි මේගොල්ලන්ට හිතනවා මේ නම සෙට් වෙන්නේ නැහැ කියලා. ඒකින්ද නම වෙනස් කරලා 1997 සැප්තැම්බර් 15 වෙනිදා වෙන නමකින් ඩොමේන් එකක් රෙජිස්ටර් කරනවා. මෙහෙම රෙජිස්ටර් කරාට මේක කරගෙන යන්න මේ කොල්ලන්ගේ අතේ සල්ලි 7-5ක්වත්ම නැහැ. ඒකින්ද හොරෙන් ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ සර්වර්ස් වල තමයි මේ කොල්ලෝ මෙන්න මේ වෙබ්සයිට් එක මුලින්ම කරන්නේ. උදේට ගිහිල්ලා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ගමන් රැයට ගිහිල්ලා යාළුවෙක්ගේ ගරාජ් එකක එක දිගට මේ කොල්ලෝ මෙන්න මේ වෙබ්සයිට් එකේ වැඩ කරනවා. වෙබ්සයිට් එක දියුණු වෙනවා. හැබැයි මේගොල්ලන්ට එන කරදර නිමක් නැති වෙනවා. මුලින්ම මේගොල්ලන්ගේ අතේ සල්ලි සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට PhD එක කරගන්න බැරි තැනකට එනවා. ඒකින්ද මේ කොල්ලෝ දෙන්න හිතනවා අපි මේක විකුණලා දාමු කියලා. එහෙම විකුණලා දාන්න ගොඩාක් අය ගාවට ගිහිල්ලා කතා කරනවා. කවුරුත් කැමති වෙන්නේ නැහැ. අඩු ගානකටවත් මේ වෙබ්සයිට් එක ගන්න. මේ කොල්ලෝ දෙන්න බින්දුවට මැද වැටෙනවා. තමන්ගේ PhD එක අතහැරලා දාලා තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙන මේ කොල්ලෝ දෙන්න අද වෙද්දී මේ වෙබ්සයිට් එක 3.4 trillion US dollars valuation එකක් තියෙන වෙබ්සයිට් එකක් බවට පත් කරනවා. පුතා මේ වෙබ්සයිට් එකේ නම Google. මේ කොල්ලෝ දෙන්නගේ නම Larry Page and Sergey Brin. ජීවිතේ අතපය ලෙලියන්න වැටිලා තමන් බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් කැප කරලා අවසානයේ වෙනකන් නැගිට දුවපු මිනිස්සු තමයි කවදා හරි දවසක ලොවෙත් නැති වෙන්න දින